මම OW ප්‍රසන්න සංජීව මාර්ගස්ස මගේ ප්‍රවාහන අධිකාරිය බස් නායක සභාපති. ඉදිරියට විද්‍යුත් වාහන හඳුනා දීමේ වැඩසටහන තමයි අද අවශ්‍ය ක්‍රියාත්මක වෙන්නේ. මුළු රට පුරාම මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්න අපේ ඉදිරියේදී බලාපොරොත්තු අද දවසේදී අපි පළාත්වල අපේ සභාපතිවරුන් අපි බස් හිමියන්ව ගෙනල්ලා උන්ට දැනුවත් කරනවා. අපි මුලින්ම රටට ඔටෝ ගියර් වාහනයක් ආවම හැමෝම බය වුණා. අද මේ වෙනකොට පිටරටකට ගියාට පස්සේ අපි යන්නේ සියලු විද්‍යුත් ප්‍රවාහන ශේෂ්ත්‍රය සිදු කරන්නේ වැඩි හරියක් විද්‍යුත් ක්‍රම බෙදකට. ඒ නිසා මම කියනවා අද අපි ඒවට හඳුනාගෙන අපි ඒව තෝරාගෙන ඔවුන්ට අවශ්‍ය කරන ශක්තිය ජනතාවට හොඳ සේවාවක් ලබන්න. මගේ ප්‍රවාහන සේවයක් ලබා දෙන්න අද දවසේදී මේ සියලු දෙනාම දැනුවත් කිරීමේ වැඩසටහනක් තමයි චයිනාවල ඉඳගෙන ඒ කණ්ඩායම ඇවිල්ලා අපෙන් ඉල්ලීමක් කරා. මෙය බස්නාහාරයෙන් පටන්ගෙන මේක මුළු රට පුරාම හඳුනා දීමක් කරන්න. ඒකට රාජ්‍යත් එක්ක එකතු වෙලා අද මේ පරිසර හිතකාමී වැඩසටහන. මොකද හේතුව ඩීසල් වලින් පරිසර දූෂණය වෙනවා. ඉදිරි කාලය වෙනකොට රාජ්‍යත් එක්ක සම්බන්ධ වෙලා මේවා ක්‍රියාත්මක කරන්න ක්‍රමවේදයත් එක්කම අපි ඔවුන් හඳුනා දීලා රාජ්‍යයට සම්බන්ධ වෙලා මේ කටයුතු කරන්න තමයි අද දවසේදී අපි මේ වැඩසටහන මගියන් අපේ බස් හිමි මහත්තුන්ට දැනුවත් කරන්නේ. මුල්ලාදිරිතුමා දැන් මේ වගේ වැඩසටහන විශේෂයෙන් අගනගරයේ ක්‍රියාත්මක කිරීම ඔබතුමා වැදගත් විදිහට දකින්නේ කොයි ආකාරයකද? මේක ක්‍රමවේද කිහිපයක් තියෙනවා. නගරයක් වුණාම නගරයේදී මේ අපිට අද දවසේ තමයි මමත් අපි මේ සියලු දෙනාත් එක්ක ඒකේ තියෙන ක්‍රමවේද ගොඩක්. එතන තියෙනවා වුණ හඳුනා දෙන්නේ බස් වර්ගීකරණය කරලා තියෙනවා. ගමේ ඇතුළට යන ක්‍රමවේදය තියෙනවා. නගරයේ දුවන බස් රථ තියෙනවා. සුපෝකභෝගී බස් රථ තියෙනවා. මේ සියල්ල අද දවසේදී ඔවුන් අපිට විශ්ව හඳුන්වලා දෙනවා. අපි මේක එකපාරට බාර ගන්න නෙවෙයි. මේ බස් හිමියන් අද ඔවුන්ට ඇති වෙන ආර්ථික ශක්තිය තව තවත් වර්ධනය කරන අධිකාරියක් ඇටියට අපි මොකද්ද ඔවුන්ට ලබා දිය යුතු ශක්තිය? මේ දින අද මේ වගේ වැඩසටහනක් තමයි මේ තුලින් ක්‍රියාත්මක වෙන්නේ. ඔවුන් මේ හඳුනාගෙන කුමන ආකාරයකට ක්‍රියාත්මක වුණත් අපිට ප්‍රශ්න නැහැ. අපි රාජ්‍යත් එක්ක සම්බන්ධ වෙලා තමයි මේ කටයුතු ඉදිරියේදී සියල්ල කරන්න කටයුතු කරන්නේ. මුල්ලාදිරියේ බස් කීයක් විතර යොදවන්න බලාපොරොත්තු වෙන්නේ? මුල්ලාදිරියේ. අපි අධීරයක් වශයෙන් බස් යොදවීමක් නෙවෙයි අද දවසේ කරන්නේ. අද දවසේ සිදුවෙන්නේ මේ සියල්ල හඳුනා දීම. කොච්චර කාලයක් යනවද මේ බස් පාරට දාන්න? අපේ දැන් අද ඇවිල්ලා ඉන්න අපේ බස් හිමි මහත්තුරු සහ නෝනාවරු කැමති නම් කවද්ද ඔවුන්ට පුළුවන් මේ ක්‍රමවේදයට අනුගත වෙන්න අපි ඒගොල්ලොත් එක්ක සාකච්ඡා කරලා කඩිනමින්ව අපි මේ කටයුතු ආරම්භ කරනවා. එතකොට තව ආයතන එකකට මේ වැඩසටහනට සම්බන්ධ කරගන්න බලාපොරොත්තුවක් තියෙනවා ජාත්‍යන්තර මේ පිටරටවල ආයතන. ඔව් අපි මේ වෙනකොට මේක අපිට හඳුන්වලා දෙන්නේ චයිනා තමයි. චයිනා රටෙන් තමයි මේ කණ්ඩායම ඇවිත් තියෙන්නේ. ඔවුන්ගේ ශක්තිය තමයි මෙතන නිර්මාණය වෙන්නේ. ඉතින් අපි මේ හඳුනා ගැනීමත් එක්ක අපි රජයට සම්බන්ධ වෙනවා. මේක රජයේ අවශ්‍යයක් නැතුව මේ කිසි දෙයක් කරන්න බෑ. ඒ නිසා රාජ්‍යත් එක්ක මැදිහත් වෙලා පරිසර හිතකාමී කටයුත්ත සිදු කරන්න මම හිතන්නේ මගේ ජනතාවට පොදු සේවාවක් ලබා දෙන්න පුළුවන් මේ ක්‍රමවේදයන් මේ තුල නිර්මාණය වෙලා තියෙනවා. අපි ඒක දකිනවා. ඒක අද දවසේ ඔබතුමාලටත් අපිටත් මේ හැම දිනකටම දැක ගන්න පුළුවන්. ඒක මේ පොයින්ට් එකක් අරගෙන ඉදිරියේදී කටයුතු කරන්න මේ ඉන්න සියලු මේ ප්‍රතිලාභ ලබා ගන්න බලාපොරොත්තු වෙන බස් හිමි මහත්තුරුන්ට ලොකු ශක්තියක් වෙයි කියන එක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. මම මේ වෙනකොට මේ ආයතනයේ විතරද සම්බන්ධ කරගන්න තවත් ආයතන අද දවස් වෙනකොට පළාත් 9ම සභාපතිවරු නෑ ඒකනේ මම කියන්නේ මේ වාහන ගෙන්නන ආයතනේ ඔයිනවනේ දැනට මේ ආයතනයේ තමයි අපිත් එක්ක සම්බන්ධ වෙලා තියෙන්නේ. ඔව්. වෙනත් ආයතන අපිට සම්බන්ධ වුණේ නැහැ. ඒගොල්ලෝ ඇවිල්ලා අපිත් එක්ක කතා කරා. අපි මේක හොඳ දෙයක් කියලා අපිට පෙන්නුණා. අපි මේක අපේ බස් හිමි මහතුරු සහ මගේ ජනතාවට අවශ්‍ය කරන ශක්තිය දෙන්න තමයි අපේ මේ හඳුනා දීම. තවත් ආයතන ඉල්ලීමක් කරොත් ඒ අවස්ථාව තමයි අනිවාර්යයෙන්. මේක ලොකු ලාභයක් තියෙද කොහොමද? ඔව් මේකේ ලාභයක් තියෙනවා. මොකද මේකේ ඩීසල් ප්‍රමාණයට වඩා අඩුවෙන් තමයි මේ දාවන ශක්තිය කරන්න පුළුවන් වෙන්නේ. ඒකෙන් මගේ ජනතාවට සහ අනෙකුත් අපේ බස් හිමි මහත්තුරුන්ට ලොකු ශක්තියක් එනවා. මොකද වියදම අඩුයි. ඉතින් බස් ගාස්තුවත් අඩු වෙයිද තවනේ? ඒක රටේ ප්‍රතිපත්තියක් ඉදිරියට ක්‍රියාත්මක කරොත් ඒකේ ප්‍රතිලාභය ලැබෙන්නේ මගියට සහ බස් හිමි මහත්තුරුන්ට. ආරාර පොඩ්ඩක් තවත් ආයතන ඇවිල්ලා මේ ඉල්ලීමක් කරොත් ඒක. ඔව් තවත් ආයතන ඇවිල්ලා ඉල්ලීමක් කරොත් ඕනම වෙලාවක අපි අධිකාරියක් හැටියට මේ හඳුනා දීම අපි ඕන වෙලාවක සූදානම්. මොකද අපි තනි ආයතන විතර නෙවෙයි ඕනම දෙයක. මොකද අපි ඉන්නේ මගේ ජනතාවට අවශ්‍ය කරන සුපෝභෝගී සේවාවක් ලබා දෙන්න. ගුණාත්මක සේවාවක් ලබා දෙන්න. ඉතින් ඒකෙදි
බස්හිමි නෝනාවරු මහතුරේ සේවාව හරියාකාරව දෙනවා නම් අපිට පුළුවන් ඒකට ලොකු ශක්තියක් දෙන්න. අද අපේ චයිනා වලින් තමයි අපෙන් ඉල්ලීම කරලා තියෙන්නේ. අපි ඔහුට ඒ අවස්ථාව ලබා දීලා තියෙනවා. නිරෝධ රථ නියාමනයේ කොහොමද වර්තමාන තත්ත්වය? නිරෝධ රථ මේ මාසේ 15 වෙනිදා රාත්‍රියෙන් අපි ඒගොල්ලන්ට ගාස්තුවක් නියම කරා. ඒක තාවකාලික ගාස්තුවක්. ඉදිරියේදී අපි ඒ ගාස්තුව අපේ කමිටුව හරහා නැවත ඒක එකතු කරලි වල අපි කණ්ඩායම එකතු වෙලා අපිට නිශ්චිත තවත් මුදලක් අපි ඒක ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. මේ වෙනකොට පළවෙනි කිලෝමීටරයක රුපියල් 100යි දෙවෙනි කිලෝමීටරයට රුපියල් 90යි ඒ විදිහට තමයි අපි ලබා දීලා තියෙන්නේ. දැන් සභාව තුළ අනිවාර්යෙන් බස්නාහිර දුවන ත්‍රිදෝෂක රෙජිස්ටර් වෙන්න ඕනේ. අනිවාර්යෙන්. ඒක පරීක්ෂා කිරීමක් එළියේ සිද්ධ වෙනවා. ඔව් දැන් මේ වෙනකොට අපි පොලිසිය මොකද අපේ පොලිසිය අපි විතරක් නෙවෙයි මේකට මෙයා වෙන්නේ මගී ප්‍රවාහනය කරන යම්කිසි වාහනයක් තියෙනවා උදාහරණ පාසල් සේවය කාර්යාල සේවය ඉදිරියට අපි ඒක නියාමනය කරන්න කටයුතු කරනවා ඒක පොලිසියත් එක්ක එකතු වෙලා අපේ ආරක්ෂකයන්ට අපි ඔවුන් පරීක්ෂා කරලා පළවෙනි අවවාද දෙවෙනි අවවාද ඊට පස්සේ ඔවුන්ව අපේ මේකට අනුගත කරගන්න අපි කටයුතු කරන්න මේ වෙනකොට වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරගෙන යනවා. අවම බස් ගාස් රුපියල් 28ක් කරා. ඒක හැබැයි බස් වලින් ගන්න 30ක් දානවා. ඔව් එහෙම පැමිණිලි ආවොත් ඒ අදාළ පැමිණිල්ල ස්වභාවය අනුව බස් රථය නවත්තලා ඉවරලා කොන්දොස්තර රේදරු මහත්මයාගෙන් ගෙන්නලා අපේ පල්ලෙහා තියෙන පැමිණිලි අංශයක් ඒකට ගෙනලා අපි එතන ඒගොල්ලන්ගේ කටුත්තර අරගෙන ඊට පස්සේ අපි ඔවුන්ව පුහුණුවට දානවා. එකම වරද කීප වතාවක් කරනවා නම් එම බස් රථය නවත්වීමට කටයුතු කරනවා. මොකද බලපත්‍රය නවත්තන්න කටයුතු කරනවා. ටිකට් පතක් කරන්නේත් නැහැ වුණා. ඔව් සමහර බස්වල දෙන්නේ නැහැ සමහර බස්වල දෙනවා. හැබැයි මම එක දෙයක් කියනවා මගියට අයිතියක් තියෙනවා ඕනම වෙලාවක Taman දෙන මුදලට ටිකට් පතක් ඉල්ලන්න ඕන නොදුන්නොත් ඔහුට සල්ලි නොදුන්නත් අයිතිය තියෙනවා. එහෙම නැතුව ක්ෂණික ඔහු මම දීලා මගේ දුරකථන අංකය දීලා තියෙනවා පෞද්ගලික දුරකථන 071 880 එහෙම නැත්නම් අපේ මාර්ගස්ස මගී ප්‍රෝහණ අපි ෆැමිලි අංශ දින 0112 860 860 කියන ෆැමිලි අංකයට දාන්න අපි ඒවට අවශ්‍ය කරන ශක්තිය මගේ ජනතාවගෙන් ලබා දෙනවා. කීපාරක් අවවාද කරනවද? දෙපාරක් අවවාද කරන්නේ. දෙපාරක් අවවාද කළා ඊට පුහුණුවටත් දාලා එහෙම වුණොත් එහෙම බස් රථේ තාවකාලිකව දාවන කටයුතු නම් තිබුණ කතුන මේ වෙනකොට අපිට පැමිණි හැබැයි මගී ජනතාවගෙන් එන පැමිණිලි බොහොම ස්වච්ඡමත් තමයි ඉන්නේ. ඔවුන්ට තයිතියක් තියෙනවා. මුදල දීලා ටිකට් එක ඉල්ලන්නේ. ඔහු ඉල්ලන්නේ නැහැ. ඔන්දොස්සරට කිසිම අයිතියක් නැහැ ටිකට් එකක් නොදී ඉන්න. ඔහු අනිවාර්යෙන් දී යුතුයි. ඒක තීරෝධ රථ හිමියෙක් කොයි වගේ වැරද්දක් කරොද? 80 100 90 දුවන්න ඕනේ කීපාරක්. ඒවත් මේ විදිහට හා සමානව මේ වෙනකොට අපේ ප්‍රඥප්තිය අපි ඒ වෙනකොට කටයුතු කරන්න නීතිමය කටයුතු අපි මේ නීති රාමුවක් තියෙනවා. ඒ නීති රාමුව තුළට ඔහුව ගෙන්නලා ඔහුත් එක්ක කතා කරලා උඩ විසඳ වෙන නැත්නම් අවශ්‍ය කරන දඩ ප්‍රමාණය නිර්මාණය කළා අපි ඒවට අවශ්‍ය කරන කටයුතු ඒ කරනවා. කියන්නේ මාර්ග දුවන්න අවලංගු කරන්න පුළුවන්ද කොහොමද? ඔව්. ඔහු අපිට වරදේ ස්වභාවය අනුව තමයි කරන්නේ. ඒකට වෙන පොලිසියත් නැද්ද මොකද හේතුව? වරද එක් වරදවල තියෙනවනේ. ඔයකුත් ආකාරයේ දේවල් තියෙනවා. ඒකේ පොලිසියට බාර දීලා ඒක උසාවියට බාර දීලා අපේ මට්ටමින් කරන්න පුළුවන් දේවල් අපි යුතුයකම කරනවා. කීපාරක් දැනුවත් කරනවද? දෙපාරයි හැම දිනාටම දෙපාර තමයි මේ තුන් පාරක් දැනුවත් හැමතිස්සෙම යන්න ඕනේ නෑනේ. මේක පුරුදු වෙන දේවල් කරන්න නෙවෙයිනේ. මේක අවුරුදු ගාණක් විතර තමන් රැකියාවනේ. රියදුරාට සහ කොන්දොස්තර වලට සහ මගියට සියල්ලම අයිතිය තියෙනවා. තමන්ගේ අයිතිවාසිකම් දිනන. තමන්ගේ මගියා බස් රථ යන මගියට ගුණාත්මක සේවාවක් ලබා දෙනවා.
බලාපොරොත්තු වෙනවා එයා සමානම 70%ක්වත් ලාභයක් දාවකයන් ලැබෙයි කියලා. එහෙම වුණොත් අපිට ඒ විශාල පිටුමාරක් අපි ඉදිරියට බලනවා ඒ දාවකයන් ලැබෙන සහනයත් එක්ක යම්කිසි හෝ බස් ගාස්තුවේ වෙනසක් කරන්න පුළුවන් නම් ඒ වෙනසත් අපි කරන්න සූදානම්. බස් ගාස්තුව අඩු කිරීම ඒ ලැබෙන බස් ගාස්තුව අඩු කරන්න පුළුවන් නම් අපි බස් ගාස්තුව අඩු කරලා ඒ සහනයත් ජනතාවට ලබා දෙන්න අපි සූදානම්. මුල් අධියරේ බස් කීයක් විතර ගෙන්නන්න අවසර දීලා තියෙද එහෙම? තාම බස් සංඛ්‍යාව පිළිබඳ ගණනය කිරීමක් කරලා නැහැ. අපි මේ සාකච්ඡාව වලින් අනතුරුව ගණනය කිරීමක් කරනවා. දැනට කොච්චර බස් රථ අවශ්‍යද කියලා අවශ්‍ය ප්‍රමාණය අපිට ගෙන්නන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒකට අවශ්‍ය කරන බස් රථ සංඛ්‍යාව ගෙන්නන්න පුළුවන් හැකියාව අපිට තියෙනවා. මේක බස් බෙදා දෙන ක්‍රමේ හඳුන්වා දෙන ක්‍රමේ. අතන විවිධ බස් රථයක් ලංකාවට අවශ්‍යයි. ඒ කියන්නේ දැන් අපේ බස් රථ එන්න තියෙන්නේ AC බස් රථ වලට ප්‍රමාණවත් බස් රථ ප්‍රමාණයක් නැහැ. අතන මේ ඉලෙක්ට්‍රික් බස් රථයක් ගෙනවා නම් ඉන්ධන වලට මෙච්චර මේ තදබදයක් වෙන්නේ නැහැ. අපේ ඩොලර් උනත් ඉතුරු වෙනවා. ඉලෙක්ට්‍රික් බස් රථයක් ධාවනය කරන්න ලංකාවට ආවනම් අපි මේකට ගොඩක් සහයෝගය දෙනවා. ඇත්තටම පුළුවන් තරම් ඉක්මනට මේ බස් රථ ලංකාවට ගෙන්නලා බස් හිමියන්ට ලබා දෙන එක තමයි ඇත්තටම හොඳම දේ. අපේ උපරිම සහයෝගය අන්තර් පළාත් බස් රථ අපි මේවට දාන්න සූදානම් වෙලා ඉන්නවා. පළාත් සභාවේ පළාත් සභා බස් රථ මේවට අනුයුක්ත කරලා මේ තියෙන මාර්ග බලපත්‍ර අනුබස් රථ එදීම තමයි බලන්නේ.